අයුබෝවන් ගුණසිවා අදත් අපි යනවා බ්‍රාසෝ පහු කල්ලා ඉන්ටෝර් සුරා පුසවුලුයි කියලා පට්ටම ලස්සන මම යන්ඩ ආසාාවම බලංගිටපු පාරක් මේක අද ඒ බලංගිටපු පාරක් නෙමේ සෑහෙන කාලයක් තිස්සේ ටික්ටොක් ෆේස්බුක් YouTube වල මේ යුරෝප් ට්‍රකස්ලා දාපු වීඩියෝ මේ මම දැකලා තියෙන ගොඩක් ස්නෝ කරන කාලේ දාපුවා තාපු වීඩියෝ බලලා පිස්සු වැටලා හිටපු පාරක් අහම්ෙන් තමයි මටත් හම්බුනේ. ඇත්තටම දැනගෙන හිටියෙත් නෑ මේක මේ රුමේනියාවේ ඇතුලේ තියෙන පාලමක් කියලා. ඒ පාලමත් පහු කරගෙන අපි ඉස්සරහට යන්නයි යන්නේ. අපි යමු ඉස්සරහට. මෙන්න මේ ටිකේ වවලා තියෙන්නේ ගොඩාක් මේ තිරිඟු පාර දෙපැත්තෙම වවලා තියෙනවා තිරිඟු. තාම පැහිලා නෑ මං හිතන්නේ. මම ඒවා ගැන හරියටම දන්නේ නෑ. මේ දෙපැත්තටම වගාවල් තමයි කරලා තියෙන්නේ. මේ තිරිඟු වගාව තමයි තියෙන්නේ ලොකුවටම. මේ ටික ගොඩක් තැන්න තියෙන පැත්තක්. අපි අර කැලේ කඳු ටික පහු කරගෙන ඇවිල්ලා දැන් ආයෙත් පොඩි මේ තැන්නක් වගේ තියෙන ටිකක් මේ ටික දිගටම තැනි තලාවයි මේ අතරින් පතර ඈතින් පොඩි වෙයා හවුස් පොඩි මේ ෆැක්ටරි වගේ ඒවා තියෙන ෆැක්ටරි නෙමෙයි ගොඩක් දුරට වෙයා හවුස් තමයි තියෙන්නේ මේ ටිකේ. බලමු. මේ යන්නේ VHS කියලා මාර ලස්සන ට්‍රාන්ස්පෝර්ට් එකක්. මම ආසම වාහන බෙන්ස් ඇක්ට්‍රස් තමයි තියෙන්නේ. මම දකින එක VHS එකේ ඒවා තියෙන්නේ. ලස්සන වාහන තියෙන කම්පැනි එකක්. මේ ටිකේ මේ වවලා තියෙන්නේ ගෙවත්තු. ඒ කියන්නේ මේ අර පහුවෙච්ච ටික ඔක්කොම මේ ඒ ගෙවතු වලට තියෙන මේ ඒක වවලා තියෙන්නේ මේ ගෙවල් අයිතිකාරයෝම පොඩියට තමන්ගේ විදමේ පොඩියට එළවලු ටිකක් වවාගෙන ඒක වැවුනට පස්සේ ගොඩාක් අය ඒක පුටුවක් තියාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒකත් ඉතින් මේ මාරම මේ අත්දැකීමක් වෙන්න ඇති ඒගොල්ලන්ටත්. අපිත් ඔය අච්චම්මලා සීයලා මේ වගාවල් දිහා බලන් ඉන්නවා වගේ ඒගොල්ලොත් ඒ විදිහට බලාගෙන ඉන්නවා. ඉතින් වැවුනට පස්සේ ඒක දිහා මහන්සි වෙලා පවාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා ඊට පස්සේ.
මෙතනින් ඉස්සරහට බ්‍රාසෝ ජුලියට් නෙමෙයි තියෙන්නේ මේ බ්‍රාසෝ බෝඩර් එකට තමයි ඇතුල් වුණේ අපි. එතනින් ඉස්සරහ බ්‍රාසෝ. එන්න ඉතින් අපේ කට්ටියගේ හීන යහයක තියෙන ෂෝරූම් එක ඩෙෆ් ෂෝරූම් එක තමයි මේ පහුනේ බ්‍රාසෝ වල ඩෙෆ් ෂෝරූම් එක. බ්‍රෑන්ඩ් නිව් වාහන තියෙනවා, රීකන්ඩිෂන් වාහන තියෙනවා, රිපෙයාර් ඔක්කොම කරන මේ බ්‍රාසෝ වල තියෙන ඩෙෆ් ෂෝරූම් එක තමයි අපිට පහුනේ. අපි මේ යන්නේ ඉරිදා දවසක මේ සෙනසුරාදා දවසක අපි මේ යන්නේ මේ අර ඈතින් පේන්නේ අර කන්දවල සමහර අය දැකලා ඇති මේ කන්දේ කැලේ ගහලා තියෙනවා බ්‍රාසෝ කියලා ලොකුවට අර මේ හොලිවුඩ් කියලා ගහලා තියෙනවා වගේ එන්න ඒක තමයි මේ පහුනේ. දැන් අපි යන්නේ ගෙවල් ටිකක් මැද්දෙන් පොඩි වීදියක් වගේ ටිකක් මැද්දෙන් තමයි අපි දැන් මේ යන්නේ. අපි යමු ඉස්සරහට. අද ටවුන් එක සෙනසුරාදා මේ ඉරිදා නෙමෙයි අද සෙනසුරාදා. අද සෙනග වාහන ගොඩාක් අඩුයි පාරේ. ගොඩාක් පාරේ ඉඩ තියෙනවා. අද ඉතින් කඩවලුත් ගොඩක් වහලා තියෙන්නේ. අද තමන්ගේ ගෙවල් වල තමයි ඉතින් අද කට්ටිය ඉන්නේ. අපි යමු ඉස්සරහට. අන්න අතනින් අර ආච්චි පාර පනිනවා වට පිට බැලිලි මොකුත් නෑ. හැබැයි මෙහෙ වාහනයක් ඩ්‍රයිව් කරද්දි මාර විදියට පරිස්සම් වෙන්න ඕනි. මේ පාපැදි කරුවන්ගෙනුයි පදිකයන්ගෙනුයි ආයේ තඹ දොයිතුවකටවත් ගණන් ගන්න නෑ වාහන ගැන නම් හිතුණද පැන්න. ඒ කියන්නේ ගොඩාක් දුරට මෙහෙ සයිකල් වල යන අයටයි මගීන්ටයි පදිකයන්ටයි ගොඩාක් ලොකුවට ප්‍රමුඛතාවය දීලා තියෙනවා. එයාලට මේ හිතුණ තැනින් පනින්න නෙමෙයි. එයාලා ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. පයින් මිනිස්සෙක් ගියත් අපි වාහනේ භාගයක්වත් එයා පැත්තේ ලේන් එකට දාලා සිග්නල් දාලා එයාලට ඉඩ දෙන්න ඕනි. ගොඩාක් දුරට පාරේ ප්‍රධානතම ප්‍රමුඛත්වය හම්බෙන්නේ පාපැදිකරුවන්ටයි මේ පදිකයන්ටයි. මේ තියෙන බඩේරිඟුව ගාවක් මට මේ දකුණු ඇත්තෙන් පහුනේ බඩේරිඟුව ගාවක්. පියම ඉස්සරහට. අර ඈතින් දුන් දානවා පේන්නේ දකුණු පැත්තේ ගම්මානේ. ඒක ඇවිල්ලා ගම්මානයක් මේක පහුණාට මේ කියන්නේ සිටි ඒරියා එක පහුණාට පස්සේ තියෙන පොඩි ගම්මානයක්. තාමත් සීතල තියෙනවා මෙහි. ඒ ගෙවල් වල දාන දුම් තමයි තියෙන්නේ. අර ඈත පේන කන්දෙත් වම් පැත්තෙන් පේන දැන් මේ ඔයාලට වම් පැත්තෙන් පේන කන්දෙත් තනින් තන ගෙවල් දෙකක් තුනක් වගේ තියෙනවා. ඒවා මං හිතන්නේ වැකේෂන් වලට ගිහිල්ලා ඉන්නේවත් දන්නෙත් නැහැ. ලස්සනට හදපු ගෙවල් තියෙනවා. හරියට පේන්නේ නැහැ. ඒ විදිහට ඉතින් තනින් තන ලස්සන ගෙවල් තියෙනවා. චූටි ලස්සන ගෙවල්. මේ ටිකේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 30යි 50යි අතර යන්නේ. ගොඩාක් ළඟින් ගෙවල් තියෙන ගෙවල් මණ්ඩියක් තියෙන්නේ. මේ ඔක්කොම වහලා තියෙන්නේ කඩවල් අර මේ ඔක්කොම ටික වහලා තියෙන දෙසෙනසුරාදා නිසා.
වගේ තැන්වල යද්දි මිනිස්සු පාර පනිනවා. ඊට පස්සේ පුට් සයිකල් එහායි මෙහාන් දානවා. ඔහොම තමයි. යමු ඉස්සරහට ලස්සන ඇලකුත් බහිනවා. දැන් අපි මගේ අර බලාගෙන හිටපු පාලමට ඉතාම ආසන්නයි. අපි යමු. මෙතන මේ පාකින් එක තියෙන්නේ මෙතනින් එහාට ගොඩාක් දුරට තියෙන්නේ කන්ද. කිලෝමීටර් ගාණක් යනකම් කන්ද උඩට නගින්න තියෙන්නේ වාහන. ඒක නිසා ගොඩාක් අය මෙතන රෙස්ට් කරනවා. වාහන නවත්තලා දුර ඉඳන් ඇවිල්ලා කන්ද නගින්න කලින් රෙස්ට් කරනවා. අපිට ඒ කන්දේ චුට්ට දුරක් යද්දි මේ අපේ ලෝඩ් එක අන්ලෝඩ් කරන්න තැන තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි මෙහෙම යනවා. නමුත් දුර යනවා නම් ඉතින් මෙතන ගොඩක් වාහනයට රෙස්ට් එකක් දීලා යන එක තමයි හොඳම. අපි යමු ඉස්සරහට. තියෙන්නේ ලස්සන ගමක්. ඒක මේ මාර ලස්සනයි. මං හරි කැමතියි අර පරණ විදිහට වැටවල් පොඩි මේ දඬු වැටවල් ගහලා ඇල පාරවල් ළඟ තියෙන පරණ ගෙවල් වලට මම මාර ලාසයි. ඒවා මාරම ලස්සනයි. අර ලොකු බිල්ඩින් හදාගෙන වගේ ඉන්නවට වඩා ඒ වගේ ගෙවල් වල තියෙන්නේ මාරම ලස්සනක්, මාරම නිදහසක්. මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා පරිසරයත් එක්කම නිකන් කුකුල්ලු ඉන්නවා, හරක් ඉන්නවා, එළුවෝ ඉන්නවා, බැටළුවෝ ඉන්නවා. දොළ පාරක් ගේ ඉස්සරහින් යනවා. මිදුල තියෙනවා, ඒවා එළවලු වවලා තියෙනවා, පළතුරු. හැම ගෙදරකම වගේ අනිවාර්යෙන් මිදිවලක්, ඇපල් ගස් 5ක් මෙහි හැදෙන පළතුරු, එළවලු හැම දෙයක්ම වවලා තියෙනවා. ඒක මේ ලොකු මාලිගාවල් වල ඉන්නවට වඩා මම දකින විදිහට ඒක මාර ලස්සන, මාර නිදහස්, හිතට නිදහසක් දෙන, ඇඟටත් මං හිතන්නේ හොඳ ජීවිතයක් ඒක. මං ඒවට මාර ආසයි. ඉතින් මං ඉතින් ඒවා මේකට රෙකෝඩ් කරගන්නවා. ඉතින් ආස කට්ටියට බලන්න. මාරම ලස්සන ගමක්. මේ අපි යමු ඉස්සරහට බලන්න. දැන් ගොඩාක් ළඟයි අර පාලමට. දැන් අර ඈතින් පේනවා අවුව වැටිලා නිසා හරියට පේන්නේ නැහැ. මේ වින් ස්ක්‍රීන් එකේ මැස්සෝ වැදිලා මේ හරියට පේන්නේ නැහැ. අපි ආයෙත් දවසක මේ පාර ගියොත් හරියටම නවත්තලා වීඩියෝ එකක් ගමු. මේක තමයි අර පාලම මම දැකලා තියෙන්නේ. මේක ස්නෝ කරන කාලෙදී මාර ලස්සනයි මේක. ඒ කාලෙදී දැනටත් එහෙමයි. ගොඩාක් පරණයි. මේ උඩින් රේල් පාර යන්නේ. මාරම ලස්සනයි මේක. මාර පරණයි. පරණ ගතියම නිසා තමයි මේක මේ තරම් ලස්සන. මේවා හැමදාටම තියනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සනද හිතා ගන්නත් බෑ. මේ උඩ කැලේ තියෙන්නේ, පල්ලෙහා ගම තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් මේක මේ කැලෙන් තමයි මේ කෝච්චි පාරත් එන්නේ. මාර ලස්සන. මම මාරම ආස තැනක් මේක. මං හිතුවේ නෑ ඒක රුමේනියාවේ තියෙන්නේ කියලාත්. කොහොම හරි හම්බුණා මට ඒක.
ලස්සනයි ඉතින් කියලා වැඩක් නැහැ. මේ තියෙන්නේ මේ බැටළුවෝයි එළුවෝයි ටිකක් ඒගොල්ලන් කර පට්ටියේ ඉඳලා උඩහට මේ කැලේට දානවා තනකොළ කන්න. පණුවෝ වගේ හැම තැනම ඉන්නවා ඉතින්. ෆියම් ඉස්සරහට මේ ඉන්නේ ඒගොල්ලන්ගේ අයිතිකාරයා මං හිතන්නේ මේ කාර් එකේ ඉන්නේ අයිතිකාරයා වෙන්න ඕන. දන්නේ හරියටම. අපි යමු ඉස්සරහට මේකත් පහු කරගෙන. පොඩි ලිඳකුත් පහු වුණා. ඔය විදිහට දැන් අපිට ආයෙමත් තියෙන්නේ කන්ද නගින්න පටන් ගන්න. තව පොඩ්ඩ දුරක් කන්ද තියෙනවා. ඊට පස්සේ තමයි අපේ පළවෙනි ලොකේෂන් එක තියෙන්නේ බඩු ටික බාන්න. අදට මේ වීඩියෝ එක නතර කරමු. අපි ආයෙත් දවසක මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි. ජය වේවා. චාෝ.